ඕ චුට්ටක් ඉන්නකොම ඔයාලා හිතන්නේ ජීවිතේ ගොඩ ගන්න ඔයාලට මොනවද තියෙන්න ඕනේ කියලා. මම නම් හිතන්නේ මගේ හැකියාව, උනන්දුව, උත්සාහය, කැපවීම. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා නම් අපේ ජීවිතේ අපිට ගොඩ ගන්න පුළුවන්. අපේ කකුලෙන් අපි චුට්ටක් අඩියක් ඉස්සරහට තියනකොට අපේ කකුලෙන් පස්සට අදින අය ගොඩක් ඉන්නවා. ඒ උනාට ගණන් ගන්න එපා. පස්සට අදින එක අඩියක් පස්සට අදිනකොට ඔයා ඒ අඩිය කොහොම හරි ඉස්සරහට තියාගන්න. සතුටි හැම දෙයක්ම එක කනකින් අසතුට ඇහෙන දෙයක්, තමන්ගේ හිත කම්පා කරන දෙයක් ඇහුනොත් අනිත් කනින් එක පිට කරලා සතුටින් ඒක ඉවත් කරලා දාන්න. හැම දෙයක්ම සිනාවෙන් අතාරින්න. මම නම් එහෙමයි. මට එන අභියෝග, ප්‍රශ්න, කරදර නිමක් නැතුව තියෙනවා. ඒ වුණාට මම අල්ලගෙන බැඳිලා ඉන්නේ නැහැ. සතුටින් හැම දෙයක්ම කියන හැම දෙයක්ම සතුටින් අහගෙන ඉන්න. හිනහවෙන් අතාරිනවා. අපේ උනන්දු අපි කරන දේ එක. අපි කරන දේ මම නම් ඇඳුම් මහන එක කරන්නේ. මම ඇඳුම් මහන්නේ හදවතින්ම කරන දේ හදවතින්ම කරනවා. මොකද හදවතින්ම කරනවා කියන්නේ අපි ඇඳුමක් මැහුවම අපි හදවතින්ම හිතන්න ඕනේ ඒ කෙනා ඇඳුම අඳින කෙනා ලස්සනට ඉන්න ඕනේ. ඒ කෙනා දිහා එක සැරයක් හැරිලා බැලුව කෙනා තව සැරයක් හැරිලා බලන තත්ත්වයට අපි ඇඳුම මහලා දෙන්න ඕනේ. නිර්මාණශීලී හැකියාව. ඒ වගේ ඔයාලත් කරන ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් සතුටින් කරොත් හැම නිර්මාණයක්ම හැම දෙයක්ම හොඳ තත්ත්වෙන් එළියට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට එක චූටි වචනකින් පස්සට වෙලා ඉන්න ඔයාලට මම මේ කියන්නේ පස්සට යන්න එපා. අපි හිත හයියන අපේ හැම මොහොතෙම හිතුවොත් උත්සාහය, උනන්දුව, කැපවීම මේ ටික තියෙනවා නම් කාටවත් අපි පරාජය කරන්න බෑ කියලා අපි විශ්වාස කරනවා නම් ඒ දේ හිතුවොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයාලා අඩියක් ඉස්සරහට තියන්න කියලා ආරාධනා කරනවා. පසුබසින්න එපා. අපිට අද ඕඩර් ආවේ නැති වුණොත් අපිට හෙට ඕඩරයක් එයි. අපිට අද වැඩ නැති වුණා අපිට හෙට වැඩක් එයි. අපිට අද බිස්නස් අඩු වුණාට ඒ බිස්නස් එක දෙගුණ තෙගුණ වෙලා හෙට එවි කියලා හිතන්න. අපි හැම මොහොතෙම සුබවාදී විදියට හිතමු. සුබවාදී විදියට ගමනක් යමු. අපි ඉදිරිපත් කරන නිර්මාණය තවත් කෙනෙකුට අලංකාරයක්, හිතේ සතුටක් එකතු වෙන විදිහේ නිර්මාණයක් ඉදිරිපත් කරමු. ඉතින් ඔයාලත් ඉන්න මාත් එක්ක රැඳී ඉන්න. ඉතින් ඔයාලට සුබ දවසක්, සුබ අනාගතයක් සතුටින් හිතන්න, ශක්තිවත්ම මුහුණ දෙන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් එන්නම් ඔයාලා ළඟට. එතකන් ඔයාලට සම්මා සම්බුදු සරණයි. ගිහින් එන්න.